Hi. Hi. Gitu kan ya? Bukan. අපි කල එකක් කරමු. Alright. hair cut එකක් Okay. ඔයා කලින් කල එකක් කරලා තියෙනවා. කරලා තියෙනවා. කල එක ලස්සනයි. Thank හදන්න you. ලස්සන කල එකක්. එකම දේ ඔයා ටෝන් කරලා නැහැ නේ. one time ටෝන් කරලා නැහැ. ඒක ටෝන් කරාම මීට වඩා ලස්සන තියෙනවා. Alright. දැන් තියෙන්නේ pre-lining එක විතරයි. Okay. අපි ඔයාගේ අයිඩියා එකක් බලලා ඒක possible ද නැද්ද කියලා බලලා අපි ඉස්සරහට යමු. Okay. Okay. මට බලන්න පුළුවන් අයිඩියා එක. Sure. Yeah. Picture. Alright. අපේම කල එකක්. Oh. ඔයාගේ ස්කින් කම්ප්ලෙක්ෂන් එකත් එක්ක මම ඔයාට රෙකමන්ඩ් කරනවා බේජ් එකක් වගේ. Right. Okay. මොකද ඔයා කියන්නේ? ඔයා හොඳට බලන්න. මම ඔයාට පෙන්නන රේන්ජ් එකද නැත්නම් එක්සැක්ට්ලි අර ටෝන් එකම දෙන්න. Not the Maggie one. suggestion. Yeah. This one. This one. Yeah. Okay. Cool. Yeah. Good. hair cut එක කොයි විදිහට එන්න ඕන? Lace can come on කැමති. layers. Yeah. මේ ඔයාට ඕන high layers නැත්නම් මේ මට්ටමින් අපි thin හින්දා සමහර මේ down part එකට විතරක් layers ටික strict වුණා නම් හොඳයි කියලා මට හිතෙනවා. Alright. මොකද හිතන්නේ? නැත්නම් මොකද නේද? අපි high layers ගියොත් පොඩ්ඩක් thin හින්දා scanty look එක වැඩිපුර පේන්න ගන්නවා hair cut එකෙන් පස්සේ. ඒකෙන් හින්දා අපි ඔයගේ hair එක intensity එකත් එක්ක අපි ඒක suggest කරගමු මොකද්ද අපි දැන් කතා කරගෙන බලමු දැන් කලෙක් කරාට පස්සේ කොහොමද කොයි මට්ටමින්ද අපි layers ටික create කරන්නේ කියලා. Okay? Okay. Yeah. safe way කියන්නේ slow process එකක් කියන්නේ ඉවසීමෙන් ඉන්න වෙනවා පැය ගාණක් යනවා. මොකද මෙතන කලින් chemical service එකක් ගියපු hair එකක් එක්ක මම වැඩ කරන්නේ. එතෙන්දී අපි slow process එකක් කියන්නේ බොහොම ඉවසීමෙන් යන්නේ. මම හිතනවා වාට ඉවස ගන්න පුළුවන් මේක process එක. alright? Yeah. හරිනම් අපි කරමු. excited? Yeah. alright. So excited. there you go. I love it. කොහොමද ඒක? Oh my god. Wow. යාලා යනවා කිව්වා. Oh. පරිස්සම් වෙන්න. කලර් එක ගොඩක් බ්ලෙන්ඩ් කරලා තියෙන්නේ. අපි ස්ලෝ ප්‍රොසෙස් එකක් ගියේ. Right. පැය ගානක මහන්සියක්. ඒ වගේම තමයි සේෆ් වේ එකකින් අපි ගියවා දන්නවා. අපි කොහොමද කරේ කියලා. ඉතින් ඔයාලට දැන් මෙතනින් එහාට තියෙන්නේ on time toning එක දාගෙන Right. කලර් එක හරියට ප්‍රොටෙක්ට් කරගෙන යන්න තියෙනවා. Okay. alright? Alright. Yeah. එතකොට තමයි කලර් එක හොඳට ගොඩ කාලයක් මේ විදිහටම තියාගන්න පුළුවන්. Wow. බ්ලොන්ඩ් කියන බය නැහැ. හරි විදිහට කරොත්. alright? Right. Right. මං කියලා දීපේ හැමදේම බලාගෙන යන්න. එතකොට ආයි කලර් එකක් කරදින්නේ නැහැ. Right. Thank Alright. you. Yeah. Thank you so much, Ivalka. You're welcome. Hope to see you again. See you later. See you later. Bye. Bye.